ඉතින් අපිට ජපාන ජීවත්වෙනකොට උදේ පාන්දර ඇහැරනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමේ කරන්න අමාරු වැඩක්. ඉතින් දැන්නම් මෙහි රූටින් එකට පොඩ්ඩක් කැඩගැහිලා හුරු වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙහි ටයිම් එකට ඇත්තරම කිව්වොත් නිදාගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අද උදේ පාන්දර මම බ්ලොග් එකක් කරන්නේ අද තමයි අපේ ස්කූල් එකේ පිළිගන්න දවස. ඒ කියන්නේ ඔරියන්ටේෂන් එක තියෙන දවස. ඉතින් ඒකට මෙන්න මේ වගේ ටයි දාලා ලෑස්ති වෙලා යන්ඩ තමයි තියෙන්නේ. ඉතිං තම කෝට්ට ඇඳගත්තේ නැහැ. ඉතින් දැන් ඊළඟ කෑල්ලිවට බලගන්න පුළ ම කෝට් එකත් ඇඳගෙන මිරයක ඉස්සරහ පොඩ්ඩක් ලෑස්ති වෙන සිද්ධිය. ඉතිං අද අපිට මහා ගොඩාක් වෙලා නැහැ පොඩි වෙලාවක ඔරියන්ටේෂන් එකත් තමයි ස්කූල් එකෙන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මම පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉවරලා ඊට පස්සේ කෝට් එකත් දාගෙන ඒටිකත් කම්පලීට් කරගත්තා. ඉතිං අද උදේ පාන්දරම මම ලෑස්ති වුණා මොකද අපිට අද උදේ නමහා මාර වෙනකොට ගක්කෝ එකේ ඉන්න තියෙනවා. ඉතිං මගේ ඔක්කොම වැඩටිකත් කරගෙන වෙරලා ඉතින් ටිකක් වේලාසන නැකිටලා ලෑස්ති වුණේ මෙන්න මේ ගමනයන්න. ඉතින් මෙන්න මේ විදිර බඩු ටිකත්තා හෙන මම දැන් එකියට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මංවලට කලින් වීඩියකින් කිවන මගේ එකිය තියෙන්නේ මට ගොඩාක් ළඟ. ඉතින් මහවෙලාවක් යන්න එකියට යන්න හරි. ඉතින් මන් දැන් එකියට ඇවිල්ලා ඉන්න ඔයාලට එකේ උඩ ඉඳම් බලාගන්න පුළා මෙන්න මේ වගේ විව් එක මං පෙන්නන්නම් ඔයාලට මගේ එකිය ඉඳලා පහල බලනකොට මොන වගේද අපේ ටවුන් එක පේන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ විව්ගත්තම ඔයාලට බලාගන්න හම්බෙන්නේ අපේ එකිය ඉඳලා. ඉතින් මම දැන් ට්‍රේන් එකට යන්න තව චූටි වෙලාවත් තියෙනවා. ඉතින් ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ ට්‍රේන් එකට නගින ලයින් එකට. ඉතින් මෙතන් තව චුට්ටලා කැනකට ට්‍රේන් එක එනවා මට ඒක විඩියෝ කරගන්න හම්බුණේ නැහැ. ඉතින් ට්‍රේන් එක ඇතුළට වෙලා හැමවෙලේ මං කරන වැඩත් තමයි ඉතින් ගක්කෝ එකට යනකොට හැම්ප්‍රි එකක් ගහන සිින්දුවක් අහගෙන යන එක මොකද පොඩි වෙලාවක් යන නිසා ගක්කෝ එකට යන්න. ඉතින් අද ගක්කෝ එක ඔරියන්ටේෂන් එක තියෙන වෙලා මට ඇතුළි මුකුත් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලට මේ බලාගන්න හම්බෙන්නේ අපි ඔරියන්ටේෂන් එක ඉවර වෙලා ගෙදර යන වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි සාමාන්‍ය පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකෙත් මෙන්න මේ පාරේ යන වීඩියෝ කෑල්ලක් දැම්මා. ඉතින් මේ ලයින් එකෙන් තමයි අපි හැමදාම යන්නේ එන්නේ. ඉතින් මගේ කට්ටියත් ඉන්නවා යාළුවෝ සෙට් එක. ඉතින් එයාලත් එක්ක ආපහු අපි ගෙදර බලා යන්න අපේ එකියට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද කෝට්ටයි දාලා යන බ්ලොග් එක සිද්ධ වුණේ. ඉතින් එහෙනම් තවත් අපි ඩේ බ්ලොග් එකකින් හම්බෙමු. අදට මම යනවා හැමෝටම සයෝනාරා.